වට්ටගාමිනී හෙවත් වලගම්බා රජතුමා ක්‍රිස්තු පූර්ව 103 දී සිංහාසනයට පත් වුණාට මේ රජතුමාට සිංහාසන දරන්න ලැබුණ බොහෝ කෙටි කාලයයි. රෝහණයේ නකුල කියලා ග්‍රාමයේ හිටපු තීය හෙවත් තිස්ස නමින් හඳුන්වන බ්‍රාහ්මණයෙක් කැරලක් ඇති කළ අතරම ඒ වෙද්දී දකුණු ඉන්දියාවේ ද්‍රවිඩයන් 7 දෙනෙක් මහා තිත්තවරායට ගොඩ බැස්සා. දැන් මහා වංශය වගේ කෘතිවල සඳහන් වෙලා තියෙනවා පුලහත්ත, බාහිය, පනේමාර, පිළියමාර, දාටි කියන ආක්‍රමණයකින් 5 දෙනා ඇතුළු 7 දෙනෙක් ආවක් කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේ අභියෝග දෙකට එකවර මුහුණ දීමට අසමත් වෙච්ච රජතුමා නීතිමා ක්‍රමය අනුගමනය කළා. ඒතකොට අට කතාවල කියවෙනවා මොකද්ද මේ නීතිමා ක්‍රමය කියන්නේ කියලා. නීතිමා ක්‍රමය කියන්නේ සතුරාගෙන් සතුරා නැසීම. ඒ අනුව අර ද්‍රවිඩෝ සහ තීය බ්‍රාහ්මණයා අතර ආරවුලක් ගැටුමක් ඇති කළා. එතුමා අපේක්ෂා කළ පරිදි ඒක සාර්ථකයි. මොකද තීය බ්‍රාහ්මණයා තිස්ස බ්‍රාහ්මණයා පරාජයටපත් වුණා ද්‍රවිඩයන් අතින්. නමුත් රජතුමාට සිද්ධ වුණා ද්‍රවිඩයන් එක්ක සටන් කරන්න. ඉතින් රජතුමා සටනට ගියා. හැබැයි සටනෙන් පෙරදුනා. ඒ නිසා රජතුමා රජපෞලේ සමාජිකයෝ, ඒ කියන්නේ තමන්ගේ බිසව අනුලා සෝමාදේවිය, සහෝදරයාගේ බිසව අනුලාදේවිය, ඒ වගේම තමන්ගේ පුතා නාග කුමාරයා, මහා චූරික මහාතිස්ස කුමාරයා සහෝදරයාගේ පුතා මේ ඔක්කොම දාගෙන රථේ ගමන් කරමින් හිටියා. ඉතින් එතකොට රථයේ වේගය අඩාල වුණ හින්දා රථයේ වේගය වැඩි කරලා තමන්ගේ ස්වාමියාගේ ජීවිතේ බේරලා රට ජාතිය ආරක්ෂා කර ගැනීම සඳහා සෝමාදේවිය රතින් බැස්සා කියලා මහා වංශ සඳහන් වෙලා තියෙනවා. කොහොම හරි ওই විදිහට සතුරාගෙන් බේරිලා මලේ ප්‍රදේශයේ වෙස්සගිරියට පිය රජතුමා පැනලා ගියා. ඉතින් ඒ කාලය තුලදී රජතුමාට විවිධාකාරයේ අකර්තව්‍ය වලට මුහුණ දීමට සිද්ධ වුණා. දැන් ඔය අනුලාදේවියයි අර එයා රජතුමා සැඟවෙලා හිටපු නායකයාගේ බිරිඳ පුතුට සඳහන් වෙලා තියෙනවා තනශිව කියලා. මේ තනශිවගේ බිරිඳයි අනුලාදේවියයි දවසක් පලා නෙලන්න ගියා. ඉතින් පලා නෙලන්න ගිහිල්ලා ඒ දෙන්නා ඉතින් තලා ගත්තා. ඒ කියන්නේ දෙන්න අතර පොඩි ආරවුලක් ඇති වෙලා දෙන්න බැනගත්තා. අවසානයේදී මේ දෙන්න තනශිවගේ බිරිඳ තනශිවටත් ඒ වගේම අනුලාදේවිය රජතුමාටත් මේ සිද්ධිය කිව්වා. ඉතින් මේක දුරදිග ගිහිල්ලා අවසානයේදී තනශිව සහ වලගම්බා රජු අතර ගැටුමක් බවට පත් වුණා. ඒක අවසානයේදී රජතුමා අතින් තනශිව මරණයට පත් වුණා. තව දවසක් රජතුමා එයාගේ පිරිසත් එක්ක ආකාශ චේතිය නමින් හඳුන්වන ස්ථානයට ගියා. ඒ ස්ථානයේ විහාරයක් ප්‍රතිසංස්කරණය කරමින් තමයි තිබුණේ. ඉතින් රජතුමා එනව දුටුව කපීසීස කියන අමාත්‍යවරයා රජතුමාට ඉඩ දීම සඳහා පාරෙන් ඉවත් වෙලා වාඩි වුණා. දැන් රජතුමා ආකාශ චේතිය කියන ස්ථානයට ගමන් කරනවා. කපීසීස ඉහළින්දලා පහළට ගමන් කරනවා. ඉතින් රජතුමාට ඉඩ දෙන්න ඕන නිසා කපීසීස අයිනෙන් වාඩි වුණා. ඒතර රජතුමාට ඇති වුණ වැරදි අවබෝධයක් රජතුමා හිතුවා කපීසීස නිකරුණෙන් බිම වාල්ලා ඉන්නවා කියලා. ඒ නිසා රජතුමා කපීසීස ඝාතනය කළා. අන්නේ වෙලාවේදී අමාත්‍යවරු 8 දෙනෙක් රජතුමාත් එක්ක මනාප වෙලා රජතුමා අතහැරලා දාලා යන්න ගියා. ඒ යන ගමනේදී මේ අමාත්‍යවරු අහු වුණා හොරුන්ට අහු වුණා. කැලේමෙදින් තමයි ගමන් කරමින් හිටියේ හොරුන්ට අහු වුණා. ඉතින් අර හොරුන් මොකද කළේ? මේ අමාත්‍යවරුන්ගේ තියෙන දේවල් අරගෙන වස්ත්‍රාභරණ පවා ගලව ගත්තා. ඉතින් ඊට පස්සේ මේ අමාත්‍යවරු උපන් ඇඳුමෙන් සැරසෙලා. වස්ත්‍රාභරණ මුකුත් නැහැනේ. ඉතින් මේ අමාත්‍යවරු ගමන් කළා හම්බුගල්ලක නමින් හඳුන්වන විහාරයට පැත්තට. ඉතින් හම්බුගල්ලක විහාරේ ලොකු හාමුදුරුවෝ බැලුවා කවුද මේ පිරිසක් වෙලී ඉන්නේ කියලා. ඊට පස්සේ ලොකු හාමුදුරුවෝ ඒගොල්ලන්ට අවශ්‍ය කරන දේවල් දීලා කන්න බොන්න එහෙම දෙන්නේ නැතිනේ දීලා ආගී තොරතුරු විමසලා අහලා බැලුවා මොකෝ මේ කට්ටිය මේ උපන් ඇඳුමෙන් එහෙම ඇවිදින්නේ කියලා. ඊට පස්සේ වෙච්ච සිද්ධිය අමාත්‍යවරු හම්බුගල්ලක විහාරයේ ලොකු හාමුදුරන්ට කිව්වා. ඊට පස්සේ ලොකු හාමුදුරුවෝ මැදිහත් වෙලා මේ අමාත්‍යවරු සහ රජතුමා අතර නැවත සමග කිරීමක් ඇති කළා. මේ විදිහට අවුරුදු 14කුත් මාස 7ක් විවිධ දුෂ්කරතාවලට මුහුණ දීපු වලගම්බා ක්‍රිස්තු පූර්ව 89 දී දාටි කියන ද්‍රවිඩයාව ඝාතනය කළා සිංහසුනට පත් වුණා.